ආදරෙන් පිළිගන්නවා. මම සමිත දිල්ෂාන්. මේ ගෙවෙන්නේ ඔක්තෝබර් මාසය. සිංහල මාස වලින් කියනවා නම් වප් මාසය. ඉතින් මේ අවුරුද්දේ නම් මේ කාලේදී වර්ෂාව අධිකව ඇදහැලෙන කාල සීමාවක්. මේ වර්ෂාවත් එක්ක අපේ රටේ බොහොමයක් දියැලි තව තවත් ලස්සන වෙනවා. ඉතින් එහෙම ලස්සන වෙන තවත් දියැලක් බලන් තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. ඒ දියැල්ල තමයි ගල්ගෙඩියාන දියැල්ල. ඔයාලට මේ මගේ පිටපැත්තෙන් බලා ගන්න පුළුවන් ගල්ගෙඩියාන දියැල්ල. දියැල්ලේ ෆොටෝස් ටිකක් කැප්චර් කරන් තමයි යන්නේ. අපි බලමු මොන වගේ ෆොටෝස් ටිකක් අපිට ගන්න පුළුවන් වෙයිද කියලා. මේ දියැල්ල පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරන්දරත් බොරොන්තොටත් යා කෙරෙන මේ මාර්ගයේ මේ පාලම ආසන්නයේ. මේ පාලමට ඉහළින් අපිට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ගල්ගෙඩියාන දියැල්ල. ගල්ගෙඩියාන කියන නමින් තවත් දියැලක් මේ ආසන්නයෙන් පිහිටලා තියෙනවා. ඒ දියැල්ල පිහිටලා තියෙන්නේ ගුරුගොඩ ඔයෙන් එන ජලයෙන් තමයි මේ දියැල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. අපිට මේ පල්ලෙන් පේන්නේ ගුරුගොඩ ඔය බන්ට් එක. මේ බන්ට් එකට පහලින් සාමාන්‍ය කිලෝමීටරයක් විතර පහලින් තමයි ඇල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. බලන්න මේ ගුරුගොඩ ඔය පෝෂණය කරන ජල පද්ධති. මේ ඉහළ කඳුකරෙන් ගලන් එන ජල පහරක් තමයි අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. වර්ෂාවත් එක්ක තව තවත් මේ ජල පහරවල් පටු වෙලා තියෙනවා. බොහොම පෝෂණය වෙලා තමයි පහළට ගලාගෙන යන්නේ ගුරුගොඩ ඔය වෙත.
විශේෂයෙන්ම දෙයක් කියන්න ඕන මම මේ පේන දිය ඇල්ල අධික ලෙස වැසි සහිත කාල සීමාවලදී තමයි ගොඩක් ලස්සනට බලා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් පායන කාලයේදී මේ දිය ඇල්ලේ වතුර බොහොම සුළු ප්‍රමාණයක් පොඩි වතුර ප්‍රමාණයක් තමයි ගලාගෙන යන්නේ. ඉතින් ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන ලෙස ඕ කට්ටියකින් ඉල්ලමින් අදට අපි සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.